හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අපි අදත් ඔයාලට ගෙනල්ලා තියෙන සුපිරි අයිටම් එකක් මේක AK47 ජෙල් බ්ලාස්ටර් එක. ඉතින් ඔයාලා හැමෝම දන්නා වගේ අපි අපේ ෂොප් එකේ නම චේන්ජ් කරලා තියෙන්නේ දැන් නිට්‍රොක්ස් ලංකා කියලා. තව දුරටත් ටෝයාමරි ශ්‍රී ලංකා කියන නමින් අපි නැහැ. අපි දැන් ඉන්නේ නිට්‍රොක්ස් ලංකා කියන නමින්. රයිට් වැඩි කතන්දර නැතුව අපි බලමු මේ XS1825 කියන මෙන්න මේ ජෙල් බ්ලාස්ටර් AK47 එක ගැන. බොක්ස් එක ඕපන් කරාම ඔන්න ඔයාලට ওই විදිහට තමයි බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ කලර් printed dual language manual එකක් දීලා තියෙනවා. මේකේ ඔයාලට ලේසි මේකේ ඉංග්‍රීසියෙන්ොත් ඔයාලට installation එක බලා ගන්න පුළුවන්. කලර් printed ලස්සන manual එකක් දීලා තියෙනවා මේකත් එක්ක. right එතකොට මේ ටික තමයි අපිට මේ ගන්න එකත් එක්ක හම්බ වෙන්නේ. එතකොට ඔයාලට පේන සේෆ් විදියට මේක පැකේජ් කරලා තියෙනවා. ලස්සනට මේක තමයි මැගසින් එක. එතකොට මේක බට් ස්ටොක් එක. ඒ වගේම තමයි මේක බැටරිය. එතකොට මේක තමයි ජෙල් බ්ලාස්ටර් එක. ඒ වගේම තමයි අපිට මෙන්න මේ විදියට ජෙල් බුලට්ස් පැක් එකක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. රයිට් ඉතින් අපි බලමු. එතකොට තව මෙන්න මේ වගේ මසල් ටිප් එකකුත් ඔයාලට හම්බෙලා තියෙනවා මේ ගන්න එකත් එක්කම. ඒ වගේම තමයි මෙන්න මේ වගේ charging cable එකකුත් ඔයාලට මේ ගන්න එකත් එක්ක හම්බ වෙනවා. right අපි ඉස්සෙල්ලාම මැගසින් එක අරගෙන බලමු. ඔයාලට පේන මෙන්න මේ විදිහට තමයි මැගසින් එක තියෙන්නේ. හොඳ high material එකක් තියෙන මැගසින් එක. එතකොට මෙන්න මෙතනින් තමයි ඔයාලට මේකට ජෙල් බුලට්ස් පුරව ගන්න පුළුවන්. මෙතනින් තමයි ජෙල් බුලට්ස් පුරව ගන්නේ. right එතකොට මේක තමයි බට් ස්ටොක් එක. මේක සෑහෙන හොඳ වෙයිට් එකක් තියෙනවා මේකෙත්. පොලිතින් එකක දාලා ලස්සනට එවලා තියෙනවා. පොලිතින් පැක් එකක දාලා. right මේක හොඳ මැටීරියල් එක. මේකත් හයි මැටීරියල් එක හදලා තියෙන්නේ. right ඒ වගේම තමයි මේ බට් ස්ටොක් එකත් එක්ක අපිට මෙන්න මේ වගේ ඇලන් කී එකක්. එතකොට ඒ වගේම තමයි මෙන්න මේ විදිහට ස්ක්‍රූ එකක් හම්බෙලා තියෙනවා. ඒකෙන් තමයි බට් ස්ටොක් එක ගන්න එකට හයි කරගන්න. right එතකොට මේක තමයි බැටරි එක. මේක තමයි බැටරි එක. බැටරි එක ගැන ඉතින් ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ඔය විදිහට තමයි බැටරි එක තියෙන්නේ. right මෙන්න මේක තමයි ජෙල් බ්ලාස්ට් එක. එතකොට මේක තමයි සීන් එකේ වැඩ. ඉතින් මේක ගැන කතා කරොත් හොඳ වෙයිට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ බැරල් එක මෙටල් වලින් තමයි හදලා තින්නේ. බැරල් එක මෙටල් වලින් එන්නේ. ඒ වගේම තමයි මෙතනට තමයි බැටරිය අපි කනෙක්ට් කරගන්නේ. මේක තමයි ලෝඩර් එක. මේ වගේම තමයි ඔයාලට මැනුවල් ඒ වගේම ඔටෝ ෂූටින්. ඒ කියන්නේ බර්ස්ට් මෝඩ් එකට ඔන් කරගන්න මෙන්න මේ ස්විච් එකෙන්. හොඳ වෙයිට් එකක් තියෙනවා මේ ගන් එකේ. right අපි බලමු මේක assemble කරගන්න විදිහ. මෙන්න මේ විදිහට තමයි අපි ඔක්කොම set එක තියෙන්නේ. right අපි මුලින්ම butt stock එක අපේ ගන් එකට හයි කරගමු. මෙන්න මේ විදිහට nut එකක් තියෙනවා. right මේ butt stock එක මෙන්න මේ විදිහට ගන් එකට attach කරගෙන මුලින්ම ඊට පස්සේ මෙන්න මේ nut එක මේ බට් ස්ටොක් එකේ හෝල් එකට ගන්නට ෆිට කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. right ස්ක්‍රූ එක දාලා අපි තද කරගත්තට පස්සේ උන්න ඔහොම තමයි තියෙන්නේ. මේක ගොඩක් හොඳට ෆිට වෙනවා ගන්න එකට. ඒක තමයි මෙතන අපි බැටරි ප්ලේස්මන්ට් කරගන්න ඕන. මෙතනට මෙන්න මේ වගේ ස්විච් එකක් තියෙනවා. ඒ ස්විච් එක මෙන්න මේ ගානට ලිෆ්ට් කරාට පස්සේ අපිට මෙන්න මේ කොටස ගලවලා අයින් කරන්න පුළුවන්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ බැටරි එක. මේ බැටරි එක කනෙක්ට් කරන කනෙක්ටරේ තියෙන්නේ මෙන්න මේ විදිහට. right හරියට මෙන්න මේ විදිහට බලලා සෙට් කරගන්න. පින්ස් ටික ඇද කරගන්න එපා. එහෙම වුණොත් රිප්ලේස්මන්ට් කරගන්න පොඩ්ඩක් අමාරු වෙයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට
ඒ කවර් එක ගන් එකට මෙන්න මේ විදිහට ෆිට කරලා මේ විදිහට ෆිට කරලා ස්විච් එක පල්ලෙහාට දාන්න ඕනේ මෙන්න මෙතන අතින් තද කරගෙන. right. තව දෙයක් තමයි මෙන්න මේ ගන් එකට සාමාන්‍ය විදිහට මේ මැගසින් එක හයි කරන්න බෑ. අපි ඒක හයි කරන හැටි ඔයාලට පෙන්නන්න. කියන්නේ මේක සෙට් කරන විදිහට අපි පෙන්නන්න මේ විදිහට මැගසින් එක අරගෙන මෙන්න මේ විදිහට ෆිට කරගන්න ඕනේ. එක ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතන රිලීස් බටන් එක රිලීස් කරගෙන මෙන්න මේ විදිහට පොඩ්ඩක් සයිඩ් එකෙන් පොඩ්ඩක් ඇතුළට පුෂ් කරලා තමයි මේකේ මැගසින් එක කනෙක්ට් කරන්න ඕන. දැක්කනේ. අනිත් ඒවා වගේ ගත්ත ගමන් හයි කරන්න බෑ. මේකේ සිස්ටම් එකක් තියෙන ඒ විදිහට තමයි ඔන්න ඔය විදිහට හයි කරන්න පුළුවන් වෙන්නේ. right. ඔන්න ඉතින් ඔහම තමයි අපේ ටෝටල් ලුක් එක තියෙන අපේ ගන් එකේ. right. මම දැන් හදාගත්ත සුපර් ජෙල් බුලට්ස් ටිකක් පුරවගෙන තියෙනවා අපේ මැගසින් එකට. අපි චුට්ටක් බලමු මේකේ කොහොමද ෂූටින් පවර් එක කියලා. right. මෙන්න මේ විදිහට අපි චුට්ටක් මේක ලෝඩර් එක ඇදලා අල්ලන් ඉන්න ඕන ජෙල් බුලට්ස් ටික මේකට ලෝඩ් වෙනකන්. right. අපි දැන් මේක මොඩ් එක මාරු කරගත්ත බර්ස්ටින් මොඩ් එකට. right. අපි සිංගල් ෂොට් දාලා බලමු. මේක මේ බුලට්ස් වදින ස්පීඩ් එක කොහොමද කියලා. මට මංගාව තිබ්බ මෙටල් ටාගට් බෝඩ් එක නම් ඉවර වෙලා තියෙන්නේ. දැන්ට ස්ටොක් අවුට් වෙලා ඒ නිසා මට ඔයාලට හරියට ඒක පෙන්වන්න විදිහක් නැහැ. ඔයාලට මම මෙහෙම කාඩ්බෝඩ් කැල්ලකින් ඒක පෙන්වන්නේ මේක බුලට්ස් වදින ස්පීඩ් එක ඔයාලට හරියට පෙන්වන්න ඕන නිසා. right. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ගන් එකේ ටෝටල් ලුක් එක තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි සවුන්ඩ් එක, එතකොට අපියරන්ස් එක, එතකොට ෂූටින් මෝඩ්ස් තියෙන්නේ. එතකොට මෙන්න මේ ගන් එක ඔයාලට රුපියල් 38000ක් වගේ මුදලකට ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ ගන් එක ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් අපේ WhatsApp රංකයට මැසේජ් එකක් දාගෙන යන්න. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.